අපියන් ටෙක්ස්ටයිල් අපගේ YouTube නාලිකාවට බොහෝ සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ඉනට ඉලාස්ටික් යෙදූ සායක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. මේ සඳහා ලේස් කොටන් යාර 3 කාලක් මම අරගෙන තියෙනවා. අවුරුදු 8ක පොඩි දුවෙක්ට තමයි මම මේ සාය නිර්මාණය කරන්නේ. සායේ උස අඟල් 18යි, ඉන අඟල් 26යි. සායේ උස අනුව ඔයාලට රෙදි ප්‍රමාණය තීරණය කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ උස සහ ඉන අනුව මම මේ කියා දෙන විදිහට ඔයාලට උනත් සායක් නිර්මාණය කරගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේ සාය නිර්මාණය කරගන්නේ කියලා. සායේ උස අඟල් 18ක් විදිහට තමයි මම අරගෙන තියෙන්නේ. අඟල් 1ක ඉලාස්ටික් එකක් මම පාවිච්චි කරනවා. එම නිසා මැහුම් වාසි විදිහට අඟල් 2ක් මම එකතු කරන්න ඕනි. එතකොට මෙම රෙදි කොටසේ සම්පූර්ණ උස විදිහට අඟල් 20ක් මම ලකුණු කරනවා. පහළ සිට ඉහළට මේ ආකාරයට අඟල් 20ක් මම ලකුණු කරනවා. අඟල් 20යි. මෙතනදී දෙපැත්තටම ඕපන් වෙන්නේ නැහැ. එක පැත්තක ඕපන් එකක් විතරයි තියෙන්නේ. අපි බලමු කොහොමද මහගන්නේ කියලා. මෙතනදී මම මැහුම් වාසි අඟල් 2ක් එකතු කරා. ඉහළින් අඟල් 1.5ක් ඉලාස්ටික් එක සඳහා, පහළින් අඟල් භාගයක් පහළ වාටිය සඳහා තමයි මම එකතු කරලා තියෙන්නේ. අපි දැන් මෙම සාය කොටස කපා ගනිමු. හරිම ලේසියෙන් මහ ගන්න පුළුවන් ඇඳුම් මෝස්තරයක් තමයි මේ සාය ඩිසයින් එක. මෙහිදී ඉන වගේ දෙගුණයක් මම ගන්නවා. මට රැලි ටිකක් වැඩිපුර අවශ්‍ය නිසා ඔයාලට තවත් වැඩිපුර රැලි අවශ්‍ය නම් ඉන වගේ 2.5ක් හෝ 3 ගුණයක් ගන්නත් පුළුවන්. අඟල් 26යි. මම මෙතන රෙද්ද 4ට නමලා තියෙන්නේ මේ ආකාරයට. එම නිසා ඉනාගේ මම 4ට බෙදනවා. අඟල් 26 4ෙන් බෙදුවාම එනවා 2ට බෙදුවාම අඟල් 13යි. 4ෙන් බෙදුවාම අඟල් 6.5යි. අඟල් 6.5ක් මෙතනට එනවා. මට ඉන වගේ දෙගුණයක් අවශ්‍ය නිසා තවත් 6.5ක් එතන ඉඳන් මම ලකුණු කරනවා. ඉන්පසු අඟල් භාගයක් මම මැහුම් වාසි සඳහා එකතු කරලා තියෙනවා. අංශයේ මැහුම් වාසි සඳහා. මෙතනදී අපි ඉලාස්ටික් එකේ දිග තීරණය කරනකොට අඟල් 1 ඉලාස්ටික් එකේ පොඩි ළමයට නිසා අඟල් 26න් මම අඟල් 8ක් පමණ ඉවත් කරනවා. ඉලාස්ටික් එකේ ඇදෙන ප්‍රමාණය මත ඔයාලට මෙම ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. එවිට මට එනවා අඟල් 18ක්. අඟල් 18ක් දිගට තමයි මම ඉලාස්ටික් එක කපා ගන්නේ. ඔයාලට ඉලාස්ටික් ගන්නකොට මේ ආකාරයට රෝල් විදිහට ගන්නත් පුළුවන්. කඩේ තියෙන රෝල් මිලදී ගන්න. මේක නම් අඟල් 1.5ක් පාළ ඉලාස්ටික් එකක්. අඟල් 1.5ක්. මම මේක නෙමෙයි පාවිච්චි කරන්නේ. මෙන්න මේක තමයි මම පාවිච්චි කරන්නේ. මේක අඟල් 1ක් පළල ඉලාස්ටික් එකක්. අඟල් 1යි. ඉලාස්ටික් එකේ දිග අඟල් 18යි. මම අඟල් 18ක් මේ ආකාරයට ලකුණු කරලා මෙතනින් කපා ගන්නවා. අපි දැන් බලමු මේ සාය කොහොමද මසාගන්නේ කියලා. මේ තමයි මම කපාගත්ත රෙදි කොටස. දිග ඇරියාම මේ ආකාරයට තමයි තියෙන්නේ. එක ඕපන් එකක් විතරයි තියෙන්නේ. මේ පැත්ත නැම්මට තියෙන්නේ. මේ ආකාරයට. මේ තමයි හොඳ පිට. මේ පැත්ත තමයි කන පිට. මුලින්ම
අපි ඉලාස්ටික් එක ඇතුල් කර ගැනීම සඳහා මුලින්ම මේ ආකාරයට අඟල් භාගයක් ඇතුළට නමලා අඟල් එකක් නැවත හිටින විදිහට මේ ආකාරයට නමලා මහගෙන යන්න මේ පේන ආකාරයට ඉලාස්ටික් එක ඇතුල් කර ගැනීමට අවශ්‍ය තරම් ප්‍රමාණයක් තියාගන්න ඕනි මේ ආකාරයට. ඉන්පසුව මේ ඕපන් එක හරහා මේ සිදුර හරහා මේ ඉලාස්ටික් එක ඇතුල් කරන්න ඕනි. මේ ආකාරයට හරි මම මේ ආකාරයට ඉලාස්ටික් එක ඇතුල් කරගත්තා. ඊට පස්සේ දෙපැත්ත හොඳට ටක් කරගන්න මේ පේන ආකාරයට. ඉන්පසුව මේ පේන ආකාරයට ඉලාස්ටික් එක මැදින් මහගෙන යන්න මම වට දෙකක් මහගෙන යනවා මේ ආකාරයට හොඳින් බලාගෙන. ඉන්පසුව මේ ආකාරයට එක මතක රෙදි කොටස තියලා අංශය මහගෙන යන්න අඟල් භාගය මෙහුවාස් තමයි මම තියලා තියෙන්නේ. මේ ආකාරයට අංශය මසාගෙන යන්න. අපි දැන් සායේ සියලුම කොටස් මහගෙන ඉවරයි. දැන් අපිට යට වාටි විතරයි මහගන්න තියෙන්නේ. මේ පේන ආකාරයට අඟල් කාලක් ඇතුල් නමලා නැවත අඟල් කාලක් ඇතුල් නමලා මේ ආකාරයට වටේටම මහගෙන යන්න. මේ තමයි මසා නිම කළ සාය. ඔයාලටත් ඒ විදිහට සාය නිම කරගන්න පුළුවන්. මේ වගේම තවත් වටිනා වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.